සාදරයෙන් පිළිගන්නවා SL බයෝසියක තින්ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලියක්. එමගින් ආලෝක ශක්තිය ග්‍රහණය කරලා එය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා. ඉතින් මේ රසායනික ශක්තිය ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට්, මේද, තෙල් සහ ප්‍රෝටීන් වල පවතින රසායනික බන්ධනවල ගබඩා කරනවා. ඉතින් පෘථිවිය මත ඇති සියලුම ජීවය ඍජුව හෝ වක්‍රාකාරව මෙන්න මේ කියන ප්‍රභා සංශ්ලේෂණ මත යැපෙනවා. ඇල්ගාවන් තුළ සහ සමහර ප්‍රාග්නිෂ්ඨිකයන් තුළද ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම ගැන කතා කරද්දී සියලුම ජීවීන් ඍජුවම හෝ වක්‍රාකාරව මේ ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. ඒ වගේම ජීවීන්ගේ කාබන් සහ ශක්තිය අවශ්‍යතාවය සපුරාලනවා. ඒ වගේම ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සපයන්නේ මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය වගේම තමයි. තවද වායුගෝලයේ O2 සහ CO2 සමතුලිතතාවය පවත්වා ගැනීමත් කරනවා. ඒ වගේම පොසිල් ඉන්ධන නිපදවීම සහ අවසාන වශයෙන් ගෝලීය උෂ්ණත්වය පවත්වා ගන්නෙත් මේ ප්‍රභා සංශ්ලේෂණය වගේම තමයි. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ්, ජලයේ තියෙන හයිඩ්‍රජන් මගින් ඔක්සිහරණය වන අතර ආලෝක ශක්තිය භාවිතෙන් සීනි නිපදවනවා. ඉතින් මේ ශූන්‍යෂ්ටික ප්‍රභා සංශ්ලේෂක සෛලවල ප්‍රභා සංශ්ලේෂණය සිදුවන ස්ථානය හරිත ලවයම තමයි. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රධාන අදියර දෙකකින් සමන්විත වන අතර ඒවා තමයි ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියා සහ කැල්වින් චක්‍රය. ඒ වගේම මේ කාබන් ඩයොක්සයිඩ් තිර කරද්දී පළමු ස්ථායි ඵලයේ කාබන් පරමාණු සංඛ්‍යාව මත මේ ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණය මාර්ග දෙකකට බෙදෙනවා. ඒ තමයි C3 යාන්ත්‍රණය සහ C4 යාන්ත්‍රණය. ප්‍රභා සංශ්ලේෂණයේ මේ ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියා ගත්තට පස්සේ ඒවා සිදුවන්නේ හරිත ලව තුළ පවතින තෛලකොයිඩ කියලා හඳුන්වන පටල පද්ධතියක් තුල. එතකොට මේ තෛලකොයිඩ කියලා කියන්නේ මොනවද? මේ තෛලකොයිඩ කියලා කියන්නේ තරල පිරි පැතලි මඩි විශේෂයකට. ඒවා එකමත එක පිහිටා ප්‍රාන්ත රැතිව තමයි මේ ග්‍රානා සෑදීම සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ තෛලකොයිඩ පටල පද්ධතිය මත ක්ලෝරොෆිල්, කැරොටිනොයිඩ් සහ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ස්ථානගතව පවතිනවා. ඊළඟට මම තව කොටසක් කිව්වා කැල්වින් චක්‍රය කියලා. මේ කැල්වින් චක්‍රය සිදුවන්නේ හරිත ලව පංජරය තුළ. එතකොට මේ පංජරය කියලා කියන්නේ ජෙලි වැනි ව්‍යුහයක්. ඒකේ ද්‍රව්‍ය එන්සයිම් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඊළඟට අපේ අවධානය යොමු වන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණය තුළ කතා කරන තවත් වැදගත් අංගයක් වන ප්‍රභා සංශ්ලේෂී වර්ණක පිළිබඳව. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂී වර්ණක කියලා කියන්නේ දෘශ්‍ය ආලෝකය අවශෝෂණය කරගන්නා ද්‍රව්‍ය වලට. එතකොට ශාක පත්‍රයක් අපිට කොළ පාරට දිස් වෙන්නේ ඒකේ ක්ලෝරොෆිල් මගින් දම්, නිල්, රතු වර්ණ ටික අවශෝෂණය කරගෙන කොළ පාට සම්ප්‍රේෂණය කරලා පරාවර්තනය කරන නිසා. විවිධ වර්ණක ගත්තට පස්සේ මේ විවිධ තරංග ආයාමයන්ගෙන් යුත් ආලෝක තමයි ඒගොල්ලෝ අවශෝෂණය කරන්නේ. හරිත ලව තුළ ගත්තට පස්සේ වර්ණක වර්ග ප්‍රධාන දෙකක් තියෙනවා. ඒ තමයි ක්ලෝරොෆිල් සහ කැරොටිනොයිඩ්. ඉතින් ක්ලෝරොෆිල් ගත්තට පස්සේ ක්ලෝරොෆිල් වලින් ප්‍රධානව කතා කරන්නේ ක්ලෝරොෆිල් A ගැන. මොකද මේ ක්ලෝරොෆිල් A කියලා කියන්නේ ආලෝකය ග්‍රහණය කරන ප්‍රධාන වර්ණකය. වගේම එය ඍජුවම ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් ක්‍රියාවර්ණාවලියට අනුව හොයාගෙන ඉන්න විදිහට ක්ලෝරොෆිල් A නිල් සහ රතු ආලෝකය සඳහා වඩාත් ඵලදායී වෙනවා. එතකොට මේ ක්ලෝරොෆිල් B සහ කැරොටිනොයිඩ් ගැන කතා කරද්දී කැරොටිනොයිඩ් වර්ණාකාර දෙකක් තියෙනවා. ඒ තමයි කැරොටින් සහ සැන්තොෆින්. එතකොට ක්ලෝරොෆිල් B සහ කැරොටිනොයිඩ් වල වෙනස් ආකාර දෙකක් කිව්වේ ඒවා මේ වෙනස් වර්ණ සඳහා අදාළ විශේෂ පරාසයක තියෙන තරංගායම් අවශෝෂණයට තමයි ඵලදායී වෙන්නේ. ඊළඟට තව වැදගත් ක්‍රියාවලියක් තමයි මේ කතා කරන්න තියෙන ප්‍රභා ආරක්ෂණය කියලා කියන්නේ. ප්‍රභා ආරක්ෂණය කියලා කියන්නේ මොකක්ද? ප්‍රභා ආරක්ෂණය කියලා කියන්නේ සමහර කැරොටිනොයිඩ් වල අනෙක් වැදගත් කෘත්‍යයක් වෙන්නේ ප්‍රභා ආරක්ෂණය. ඒ කියන්නේ ප්‍රභා ආරක්ෂාව කියලා කියන්නේ අමතර අධික ආලෝක ශක්තිය අවශෝෂණය කරලා ඒවා විසිරුවා හරින එක. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? එහෙම නොවුනොත් අමතර අධික ආලෝකය නිසා මේ ශාක පත්‍රයේ තියෙන ක්ලෝරොෆිල් වලට හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ආලෝකය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සෛලයට හානි කර ප්‍රතික්‍රියාකාරී ඔක්සිකාරක අණු, ෆෙරොක්සයිඩ් වගේ ප්‍රතික්‍රියාකාරී ඔක්සිකාරක අණු නිපද වෙන්න පුළුවන්. ඊළඟට මේ අවශෝෂණ වර්ණාවලිය සහ ක්‍රියා වර්ණාවලිය කියලා කියන්නේ මොකක්ද? අවශෝෂණ වර්ණාවලිය කියලා කියන්නේ වර්ණකයක් මගින් විවිධ තරංග ආයාම වලදී ආලෝකය අවශෝෂණය කරන සාපේක්ෂ ප්‍රමාණය දක්වන ප්‍රස්ථාරයක්. එතකොට ක්‍රියා වර්ණාවලිය කියලා කියන්නේ ආලෝකයේ විවිධ තරංග ආයාම මගින් ප්‍රභා සංශ්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායීතාවන ප්‍රස්ථාරයක්. මේ විදිහට අපිට ප්‍රභා සංශ්ලේෂණයේ මුල් අදියර සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු රේඛීය ඉලෙක්ට්‍රෝන ගලන කැල්වින් චක්‍ර සහ ඉස්සරහට තියෙන දේවල් ගැන.